බැනුම් අහන්න සලස්වන ප්‍රධාන නාලිකා දෙකක් තියෙනවා. නම් කියන්නේ නැහැ නම් කියන එක අප්‍රිය නිසා. ඒගොල්ලෝ මේ රටේ වෙන සාධනීය ධනාත්මක ඉදිරිගාමී කිසි දෙයක් පේන්නේ නැති අන්ධයෝ ටිකක්. එහෙමයි තියෙනවා. දැන් බලන්න ආණ්ඩුවක් අරගෙන ප්‍රාදේශ සභා ඒවත් බොහෝ ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා ඒවත් අපි කුඩා ආණ්ඩු කියලා කියමු. අපි ආණ්ඩුවට මොකුත් බෙදාගෙන නැහැ. අපි දුම් මාස 18ක් ගියා කියලා. ඉස්සර රටේ තිබුණ අයවැය හැමෙන අවස්ථාවලදී සහ තවත් අවස්ථාවලදී කියන්නේ මොකද්ද? ඉහළට බෙදාගෙන ඒ කියන්නේ දේශපාලනයට ආණ්ඩුවට බෙදාගෙන බැකෝ එකෙන් ජනතාවට දීලා තියෙන කන් හැන්නේ. ඔය සුනිල් හඳුන්නෙට්ටි ඇමතුමා එහෙමත් ඉස්සර මට මතකයි එහෙම කියනවා වගේ වචනයක නොවුණා. අයවැයක් එහෙම ඉවරලා එනකොට මයික් අල්ලනකොට කියන කතාවක් තමයි උඩට හොඳට බෙදාගෙන දෙනවා ජනතාවට දීලා තින්නේ කන් හැන්නේ කියලා. දැන් වෙලා තින්නේ ඒක අනිත් පැත්ත. බෙදන තරමක් බෙදන්නේ ජනතාවට බැකෝ එකෙන්. බෙදන තරමක් බෙදන්නේ ජනතාවට. ඊළට කන් හැන්දකින්වත් නැහැ.